මේකට ඉතින් දැන් පෙන්ෂන් දෙමු. ෂා මේක මරු කැමරා ගන්නේ. එහෙනම් ඔයත් උන්න ඔතනින් වාඩි වෙන්න. මෙතින් අනිල් මෙන්න එක්සෙප්ට් කරපන්. රයිට්. ඔයා ඔන්නම කවලා එතනින් පොඩ්ඩක් නේ ගන්න. රයිට්. මේකට වල. හරි. දැන් චූට්ටක් නේ ගන්න. yes. hey වික්‍රම. මොකෝ අනිල්. ඔබට අයිති නැති වැඩනේ බම්ම. යකෝ වල්කමට නෙවෙයි. මම මේ කලාත්මක බව ඇති කරලා පින්තූරේ ලස්සන කරන්නයි හදන්නේ. ඔබ දන්නවනේ. ඒක මං කරගන්නම්කෝ. මමනේ බම් පින්තූර ගන්නෙ. ඔබ පැත්තකටලා හිටපන්. අනේ මෙහෙමද වෙදෙන බිස්නස් කරන්නේ? ඕකනේ අපේ උන්ට දිනු වෙන්න බැරි දීප්ති. දැනට හරි. ඉරිසියාව. හරි. තා පොඩ්ඩක් මුණ මේ පැත්තට හරවන්න. ඕකේ. තා පොඩ්ඩක් නිකට උස්සන්න. හරි. හරි දැන් hinawe. ඕකේ. උඹත් පොඩ්ඩක් hinawe. right? all right. මං ඔන්න ගන්නවා. one more. වික්‍රම් පොලිසියෙන් ඇවිල්ලා. පොලිසිය? රොනි ගැන මොකක් හරි ආරංචියක් ඇති. right යන්. හොඳම දවසනේ ඉන්ස්පෙක්ටර් අයිත් තියෙන්නේ. අපි අද තමයි මේක ඕපන් කරේ ඉන්ස්පෙක්ටර්. ශ්‍යාමල්ලා නිකිල්පත් කැල්ලා. no thank you. ඉන්ස්පෙක්ටර් රොනිගේ මරණය ගැන කිසි ආරංචියක් ලැබුණ නැද්ද තරම? හරි ආරංචියක් නැහැ. හැබැයි අපිට ඉන්ෆර්මේෂන් වගේක් ලැබිලා තියෙනවා. බලන්න මේ ෆොටෝග්‍රැෆ්ස් වලින් දන්න අඳුන කාගේ හරි මූණක් තියෙනවද කියලා. දැකලා පුරුදු මොනක් එහෙම තියෙන? නෑ ඉන්ස්පෙක්ටර්. ආයිෂා මේක අලුත් කැමරාවක් නේද? ඔව් බ්‍රෑන්ඩ් නේ. අනිල්ට ගොන්න මේක. මට ඔක තෑගි ලැබිච්ච එකක්. bring that file. වික්‍රම දන්නවනේ කැමරාස් ගැන. බලන්න මේ සීරියල් නම්බරේ. ඔය කැමරා එක හොරගම් කරපු එක. I'm sorry අනිල්. කැමරා එකත් එක්ක අනිල්ට පොලිසියට එන්න වෙයි. අනිත් එක මේ එදා සිමෙට්‍රි එකේ හිටපු ගර්ල් නේද? මේ ගර්ල් පික් පොකට් කාරියක්. අපි ඔක්කොම හොයාගෙන තියෙන්නේ. අනිත් එක අනිලුත් අපිට බොරු කෙරුවා නේද? නෑ ඉන්ස්පෙක්ටර්. එයා ඔය කිව්වේ නෑ. එයා නිර්දෝෂයි. මම පික් පොකට් ගැහුවා. මං හොරකම් කරා. ඒත් ඔක මං එයාට තෑගි දුන්න එකක්. එයා නෙවෙයි හොරා. මම. අනිල් මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන්න තමයි තමුසේ අපිට බොරු කෙරුවේ. තමුසේලා වගේ මිනිස්සු නිසා අපිට අපේ රාජකාරිය කරන්න බෑ.
ඒකට කමන්නේ. යම් පොලිසියට. යම්. PC කැමරා එක ගන්න. ජයතිලක. සර්. WPC ට එන්න කියන්න. ඕකේ සර්. මෙයාගෙන් ස්ටේට්මන්ට් එකක් අරගෙන මෙයාව ලොක් අප් කරන්න. ඕකේ සර්. ඉන්ස්පෙක්ටර්. එන්න. ස්ටේට්මන්ට් එක දුන්නාට පස්සේ ජීප් එක අරන් ගිහලා ඒ බඩු ටික ඔක්කොම අරන් එන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට කෝල් එකක් දෙන්න. ඕකේ සර්. අනිල් වැරදි කරලා නැති නිසා මා අනිල්ට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. හැබැයි ඒ ළමයා දීපු හැම බඩු මුට්ටුවක්ම පොලිසියට ගෙනල්ලා බාර දෙන්න ඕනේ. දැන් යන්න පුළුවන්. ඊට පස්සේ එහෙම වගේ මෝඩකම් කරන්නේ නැහැ. තේරුණා? ඔව් සර් මට දීප්තිය පොඩ්ඩක් බලලා යන්න පුළුවන්ද? යන්න. බොහොම ස්තුතියි සර්. දීප්ති කනගාටු වෙන්න එපා දීප්ති මං ඉන්නවනේ වාට අපි සේරම අමතක කරලා දාමු අනිල්. පහුගිය කාලෙම අපි හීනයක් කියලා හිතමු අනිල්. ඔයා මොනා කිව්වත් මං ඔයා අමතක කරන්නේ නැහැ දීප්ති මං ඔයා එනකම් බලන් ඉන්නවා දීප්ති දීප්ති අනිල් මං කිව්වනේ මාව අමතක කරන්න කියලා. යන් වෑන් එකට නගින්න දීප්ති නගින්න අවුරුදු දෙකක් ගත වෙලා ඔයා මාව අමතක කරේ නෑ. ඔයා කොහොමද දන්නේ මම රිලීස් වෙන බව? ඔයා කිව්වනේ ඔයා බලන්න එන්න එපා කියලා. ඔයා බලන්න ඇවිත් කරදර කරන එක හොඳ නැති නිසා මං ආවේ නෑ. ඒත් මං දැනගත්තා ඔයා අද එන විත්තිය. අපි දෙන්න දැන් සෑහෙන දිනුනේ දීප්ති ස්ටුඩියෝ එකේ වැඩ පිළිලා පහුගිය අවුරුදු දෙකේම අනිලුයි මයි කලේ ඒක දිනු කරන එක ඔයා ඇහුවේ නෑනේ කාගේද මේ වෑන් එක කියලා. ඇත්තටම අනිල් කාගේද? තනිකර මගේ. ඒ වගේම ඔයාටත් අයිති. ඔයා දීපු සල්ලි වලින් දිනු කරලා ඉතුරු කරපුවා නිසා. ගන්නත් වෙලා ගන්න බෑ හොඳ එකක්. මහා කබලක් නේ අරන් තින්නේ.
වෙන්න දීප්ති. වෙන්න. බයින ළමයෝ. එන දීප්ති. එන්න. හෙලෝ දීප්ති. Darcy. ඔයාට මතකද? ඔයා මට දවසක් කිව්වා අපි වෙච්ච හැම දෙයක්ම අමතක කරලා දාලා ඒක හීනයක් කියලා හිතමු කියලා. ඉතින් මටත් දැන් ඔයාට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා දාලා ඔයත් හොඳ කෙල්ලෙක් වෙන්න. ඇත්තටම හොඳ කෙල්ලෙක් නෙමෙයි. හොඳ නෝනා කෙනෙක්. හොඳ නෝනා කෙනෙක්. ඔව් ඇයි? මං ඔයා බඳිනවා. ඔයා මාව බඳිනවා? හිරේ ගිය පික් පොකට් ගහපු රාෂ්ට්‍රීය අධිකාර දීප්තිව ඔයා බඳිනවා? නෑ. මම බඳින්නේ ඔයා කියපු එක්කෙනෙක්වත් නෙමෙයි දීප්ති. ඔයාව විතරයි. බෑ. ඒක නම් කවදාවත් කරන්න බෑ. ඔයාට මාව බඳින්න බෑ? බෑ. බෑ අනිල්. බෑ. මෙච්චර කාලයක් වා කරපු හැම දෙයක්ම මම අකමැත්තෙන් වුණත් ඉවසගෙන හිටියා. ඔයා කියපු හැම බොරුවක්ම මම විශ්වාස කළා. ඔයාට තියෙන ආදරේ හන්දා මම මටම බොරුකාරයෙක් කරගත්තා. තව පොඩ්ඩෙන් ඔයා ළඟපු ගල් පල්ලිය මටත් ළඟින් දැස් සිද්ධ වෙන්නේ. මට ඒවා මතක නෑ නේද? ඒක නිසා තමයි මට බෑ කියන්නේ අනිල්. මට බෑ. මට බෑ. මං කවදාවත් හොඳ කෙල්ලෙක් වෙන්නේ නෑ. වෙන්න තියෙන සේරේ මට වෙලා ඉවරයි. මට යන්න දෙන්න අනේ. මට යන්න දෙන්න. මට යන්න දෙන්න අනේ.
හරියන්නේ නැහැ. පෙට්‍රල් බ්ලොක් එකක්ද කොහෙද? දැන් ඉතින් අපි මොනවද කරන්නේ? වාහනේ මෙහෙම තියලා අපි වෙන මොකක් හරි වාහනයක් අල්ලන් ටවුමට යමු. මෙහෙම ඉතින් අර වාහනේ දෙන මොකක් හරි ඇඳුමක් කරන් මාරු කරගන්නකෝ. මෙතන ඔට පිස්සද? ඒකත් ඇත්ත තමයි. ඔවනේ අපි මේ හනිමූන් යන ගම. මේ මරු කාර්යයක් හනිමූන් යන තෝරන් තින්නේ. කාගෙද මේ බේද? ඒක තමයි. මං කීසරක් කිව්වා දිල්ල ගන්නක හොඳ එකක් ඉල්ල ගන්න කියලා. මේ කොයාගේද? මේ දීප්ති. හලෝ මේ අසේල රාජමන්ත්‍රී. මගේ ක්ලාස්මේට් කෙනෙක්. මං කියන්න දෙන්න. අපි යමු අපේ බංගලාවට. බලන්න පිස්සුද මෙහෙම බෝකුඩට වෙලා ඉඳන් ඉන්න. ඒක නෙන්නම් අසේල. මෙයාට පිස්සු. මේ වගේ පඬිතකම් තියලා අර බඩු ටික ගන්න. මට නම් හනිමූන්ත් එපා වුණා මචං. ඉතින් අනිල් ස්ටුඩියෝ වැඩවලින් ජයද? ඒක හැබැයි මොන ජයද? දැන් කාලේ හැටියට හරියටම මදි. අනික ඉතින් අපේ ස්ටුඩියෝ එකෙන් ලැබෙන ආදායම විතරයිනේ. ඒකත් දෙන්නෙකුට බෙදෙනවා. එහෙමනම් මම යෝජනාවක් කරන්නද? මොකද්ද? අපේ ක්ලබ් එකක් තියෙනවා කොළඹ. මමත් එක්ක ෂෙයා හෝල්ඩර් කෙනෙක්. හරි ෂෝක්නේ. ඒකේ ඩාන්සින් ගර්ල් මේ සුමාන රට යනවා. දීප්තිට හොඳට ඩාන්ස් කරන්න පුළුවන් කිව්වා නේද? ඔන්න මරු chance එක. කීයක් විතර ගෙවනවද? මට ස්ථිරව කියන්න අමාරුයි. හැබැයි දැන්ට නම් එක රැයකට ඒගලට රුපියල් 1000ක් ගෙවනවා. දීප්ති කැමති නම් අපිට පුළුවන් එක ලෑස්ති කරලා දෙන්න. එහෙම වුණත් අනිල් ඔයත් හම්බ කරනවා මාත් හම්බ කරනවා. මොකද? අර යෝජනාව නම් හරි ෂෝක් නේද අනිල්? දීප්ති මිනිහෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා දීප්ති. ඔයා නිකන් මේ පොඩි බබෙක් වෙන්න හදන්න එපා. එක පාරක් මට්ටුනා මදිවට තව සැරයක්. සල්ලි නෙමෙයි ජීවිතය කියන්නේ. අන්න ඒක මතක තියාගන්න. මම මෙතන හින්දා ඊට වැඩිය ඔයාලට මුකුත් කියන්න යන්නේ නැහැ. දීප්ති මං වගේ කසාද මිනිහා. ඔයා මගේ ගෑණි. ඉතින් ගෑණි වැඩ කරන්න ඕනේ මිනිහා කියන විදිය තේරුණාද?
අනිල් මාද ටිකක් දවල් වෙලා එන්න. මොකටද? දැන් ඉතින් මේ දවස්වල ටිකක් පරිස්සම් වුණත් හොඳයි නේ. වයින් ඕනේ. මේක හදන්න. අපිට පුළුවන් තනියම ස්ටුඩියෝ එකේ වැඩ බලා ගන්න. මම යන්න. ඔයා ගෙදර ඉන්නකෝ. අනිල් Good morning. වික්‍රමාවද? නෑ බොස්. බොස් හම්බෙන්න කවුද ඇවිල්ලා උඩ ඉන්නවා. මාව හම්බෙන්න? ඔව්. කවුද? යාළුවෙක් කියලා කිව්වා. Good morning, Mr. Anil.
උංග කාලෙකින් උනාට අඳුර ගන්න අමාරු නෑනේ. ෂා මං හිතුවට වඩා දෙන්නට ජයනේ. මම මීට කලින් එන්ට හිටියේ. තමුසේගේ යාළුවා රුණී මැරුණට පස්සේ අපිට පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්න සිද්ධ වුණා. කලබල වෙන්න එපා යාළුවා. රුණීගේ මරණයට වග කියන්න ඕන අපි නෙමෙයි. හොඳයි. ඒක වෙනම කතාවක්. දැන් අපි අපේ කතාවට බහිමු. මේ පින්තූරේ දැක්කම මටම අදහ ගන්න බැරුව ගියා මේ පින්තූරේ ඉන්නේ දීප්තිද කියලා. ඇත්තට මට දීප්ති ගැන ඊර්ෂ්‍යාවක් හිතෙනවා. මගේ මෝඩකම් වලට මොනව කරන්නද යාළුවා? ඒ කාටද පුළුවන් කාගේවත් අනාගතයක් ගැන කියන්න? එහෙම දන්නවනම් මං අතාරිනවද මගේ සෝමාවතිව? තමුස මේ කා ගැනද කතා කරන්නේ? ඔහේ තාම දන්නේ නෑ නේද? මම මේ කතා කරන්නේ අපේ දීප්ති සුන්දරී ගැන. සිරිපිනා මුඩුක්වේ සෝමාවතී ගැන. සිරිපාලලගේ මෛත්‍රීලගේ සැල්දින්ලගේ රුපියල් 20-25ට යට වෙන්න නොදී ලක්ෂ ගණන් හම්බ කරන්න සල්ලිකාරයෝ අඳුන්ලා දුන්න සෝමාවතී ගැන. ඒක වෙන්න පුළුවන්. නමුත් තමුස දන්නවද දැන් තමුස කාටද කතා කරන්නේ කියලා? දීප්ති මගේ නෝනා. නෝනා තමුසේගේද මගේද කියලා දැනගන්න තමයි මං ආවේ ලන්දාරියා. මොකද තමුස කිව්වේ? තමුස බහිනවද නැද්ද එළියට? තමුසගේ බෙල්ලෙන් අල්ල දොට්ට දාන්න ඉස්සෙල්ලා. වැඩි කලබල වෙන්න ඕනේ නෑ ලන්දාරියා. තමුසේ දන්නවනේ මං ගැන. හොඳයි. තමුසේ විශ්වාස කරන්නේ නෑ දීප්ති මගේ පවුල කියලා. හරි. මං ඒකට තමුසේට දොස් පාරන්නේ. මොකද තමුසේ තාම මෝරල් නෑ. තමුසේ පැටිය මේව තේරුම් ගන්න. බලන්න. තමුසේට දාඩිය දානව නේද? හොඳයි. දැන් තමුසේ මොකද කියන්නේ? පොලිසියට ගියොත් දැන් කවුද අමාරු වෙන්නේ? අනික අපි අපේ ප්‍රශ්න වලට පොලිසිය ගාව ගන්න ඕනේ නෑ. මේක අපිට බොහොම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මම ආයෙත් තමුසේගේ නෝනා හොයාගෙන ආපු ගමනක් නෙමෙයි මේ. මම ආවේ සල්ලි සොයාගෙන. මට ඕන සල්ලි. මම මෙච්චර කල් ඉවසන් හිටියේ බොහොම අමාරුයි. දැන් ඉතින් අපි පටන් ගමු. තමුසේගේ නෝනාගේ ෂෙයාර් එකෙන් හරියටම භාගයක් මට ඕන. ඒක මට නීතියෙන් අයිති කොටස. අපි කියමු මාසෙකට රුපියල් 10,000. ඒක බොහොම සුළු ගණනක්. හැම මාසෙම අන්තිමදා. හරිනේ? එතකොට තමුසේගේ නෝනාට කියනවා මෙච්චර කල් හම්බු කරපුවාට මට රුපියල් 25,000ක් ඕන. ඒක මට හෙට ඕන. එච්චරයි. කොහමද? දාබරි හිතන තරම් අසාධාරණ නෑනේ. ඈ? එහෙනම් අපි හෙට හම්බ වෙමු. හැබැයි අනිල් ට්‍රික්ස් එපා, ෆවුල් එපා, චීටිං එපා. කවුද කැමති වෙන්නේ තමුසේගේ ගෑණි? කලින් කසාද බැඳපු පිට් පොකට් ගාලා හිරේ ගිය ගෑණියෙක් කියලා දැනගන්න.